මල්ලි අපි දෙන්න දැන් ගෙදරින් ඇවිත් මාස ගාණක් වෙනවනේ. දැන් අපි දෙන්න ගෙදර යන්න කාලේ හරි. අපි එනකොටත් අම්මත් අසනීපෙන්නව හිටියේ. තාත්තටත් වැඩි අම්මා බලා ගන්නට බෑ. දැන් අපි දෙන්න හම්බ කරගත්ත ඒවා ඇති. අපි දෙන්න දැන් ගිහිල්ලා ඉවර වෙලා අම්මෝයි තාත්තයි බලාගෙන ටික කාලයක් ඉඳලා ආයෙත් එමු. අනේ ඕබන් ලොකු අයියේ මම ඊයේ තීනෙන් අපේ අම්මව දැක්කා. මට උන්ද නැතුව හෙන සාංකාවත් වගේ. අපි දෙන්න හෙට උදේම යමු බං අයියේ. මම මෙහෙන් ඔය මොන හරි කලමනා කරන ටිකුත් අරගන්නම් අම්මලාට ගෙනියන්න. එහෙනම් හෙට උදේම යන්න පිටත් වෙන්න බලමු අපි දෙන්න. තව මොනවද බං අයියේ අපි අරන් යන්න ගන්න ඕන දේවල්? මල්ලියේ මේ ගමනට දවස් 2ක් 3ක් කැලේ මැදින් යන්න වෙනවා. ඉතින් අපිට කැලේදි කන්ට මොනාරි හොයාගන්නටත් බෑනේ. ඒක නිසා ඔය හට්ටි බලන් දෙක්කුයි හාල් ටික්කුයි හාල් මැස්සෝ ටික්කුයි තව ඔය පොල් ගෙඩියක් දෙකක් හොයාගමු මගින්. ඒ බොට් ටික දාගෙන යන්න ලෑස්ති වෙන් හෙට උදේම. ඔච්චර බඩු කොටක් උස්සගෙන යන්න පුළුවන් නේද බං අයියේ අපි දෙන්නට? කමක් නැහැ. ඉතින් ඔය මොන හරි කරලා අරගෙන යවන්කෝ. මම මොන හරි ටිකක් කරලා දවස් වෙනකොට ඔක්කොම ටික හොයාගන්න. හෙට උදේම එහෙනම් පිටත් වෙමු. එහෙනම් මං දැන් යනවා නිදා ගන්නට. ඔබත් එහෙනම් නිදාගෙන උදේම නැගිටපන්. අද එහෙම රාකට්ටක් බොන්න එහෙම යන්නලා ඇත් වෙන්න එපා වුන්නේ. මල්ලි ඉක්මනට වරෙන් ඇදිරි වැටෙන්න කලින් අපි ඉස්සරහට යන්න ඕන. ඔව් අයියේ මාත් ඒ වාගේ පිටිපස්සෙන්ම එනවා. යමු අනිකට යමු. මල්ලියේ දැන් නම් මට හොඳටම මහන්සි. අපි දෙන්න මෙතනින් ටිකක් නතර වෙමුවා. ඒකලා රෑ වෙන්න ඇරලා ටිකක් උයාගෙන මෙතන නිදාගෙන හෙට උදේම ආයෙත් ගමන යන්න පිටත් වෙමු. එහෙම හොඳයි නේද? එහෙම හොඳයි අයියේ. එහෙනම් ඔබ විවේකයක් ගනින්. මම ගිහිල්ලා දර ටිකක් හොයාගෙන ඇවිත් ලිප පත්තු කරලා වැඩ ටික පටන් ගන්නම් හෙමින්. එහෙනම් උඹ පොඩ්ඩක් ඔතන ඈඳිගෙන විවේකයක් ගනින්කෝ. මල්ලියේ අනිකට වරෙන් මෙහෙට. දැන් ඔය මදේ දර හුවා. ඔය ටික අරන් වරෙන් ඉක්මනට වෙන්න මෙහෙට. අයියේ මම මෙහෙ බං ඉන්නේ. ඔබ ඔය කොහෙද යන්නේ? මෙන්න මෙහෙට වරෙන්. ඔන්න හොයන් දිවියකුත් දිව්වා ඉස්සෙල්ලා. මෙහෙට වරෙන්. බං මල්ලියේ මං ගිනි මැලේ ගහන්නම්. උපත් පත්තු කරන්නම්. ඔබ එහෙනම් ඔය ටික සුද්ධ කරගෙන වරෙන්කෝ. හාල් ටිකක් ලිපේ තියලම තියන්න. ඔබ ඵලයන් එහෙනම් ඔය ටික සුද්ධ කරන් එන්න. රා කට්ටක් ගැසුවා මං ගිනි මලයක් ගැසුවා මං දැන් ඉන්නේ සතුටින් මං ඉක්මනටම වරෙන් මල්ලියේ. ඉක්මනටම වරෙන් මල්ලියේ පත් මුට්ටිය ලිපේ තියලා තියෙන්නේ. මල්ලේ ඉක්මනට වරෙන්. යකෝ තෝ මොකාද බල? තෝ මගේ විමානයට ආවේ මොකටද? තෝ කොහෙන් ආපු එකද? තෝ මොකෙක්ද? මං තමයි යකෝ මේ ගල්තලාවට අරක් ගත්ත බහිරවයා. අම්මෝ මේ මොකෙද්ද ඇවිල්ලා තියන්නේ? මට නම් තේරෙන්නේ නැහැ. බුදු අයියා දුවලා වරන්කෝ. යකෝ මම මේකට අරක් ගත්ත බහිරවයා වුණාට තෝ තමයි අවුරුදු 2500කින් මාව මේකෙන් බේරගත්තේ. ඉතින් ඉස්සෙල්ලාම තෝ උතන දැන් ඔය බයට බෙවිලිල්ලයි ඔය වාල්ලා ඉන්න තැන නැගිටින්න බැයිද තොට? තොට මූත්‍රාත් වෙලානේ. ඔබ දන්නවද ඔබ මට කරපු උපකාරය ගැන? මොකක් කිව්වා බහිරව වුන්නේ අයියේ? ඔහෙව බේරගත්තේ මම. ඒ කොහොමද? මං එහෙම දෙයක් කරේ නෑ. මං වෙවුලනවා බයට මූත්‍රාත් ගියා. මං ඔහෙව බේරගත්තේ නෑනේ. ආයිසේ තමුසේ තමා මෙතෙන්ට ඇවිල්ලා ඉවර වෙලා බෙලි 7ක් කඩලා පූජා කරලා ඉවර වෙලා මේ නිදහනින් මාව ආරක්ෂා කරන එකෙන් ගොඩර ගත්තේ. මගේ බඩගින්නක් දැන් ඉවරයි. මගේ මේ පූස් පැටියගේ බඩගින්නක් දැන් ඉවරයි. මේ බෙලි 7 අපි කාලා මේ නිදහනේ උඹට දීලා අපි මෙතනින් යනවා යන්ට. උඹට ඉතින් මේ නිදහනේ අරන් ගිහිල්ලා ඉවර වෙලා උඹේ ජීවිතේ සතුටින් ගත කරන්න පුළුවන්. දැන් උඹ ඉස්සෙල්ලා කෑ ගහපු අයියා කොයි උඹේ? මොකක් කිව්වයක් උන්නයියේ? බෙලි 7ක් පූජා කරා. මොන බෙලි 7ක්ද?
මම මෙතෙන් ආවේ හාල්මැස්සෝ කඩන්නනේ. මම බෙලි 7ක් පූජා කරේ නෑනේ යක්කුන් අයියේ. ඔහේ ඔය කියන්නේ මොකක් ගැනද? නිදහනයක් තියෙනවා මෙතන. මාව කෝචොක් කරන්න එපා යක්කුන් අයියේ. ඔව් බෙලි 7ක් පූජා කරා උඹ මෙතන හාල්මැස්සෝලු කැඩුවනේ. ඒ හාල්මැස්සෝලු 7ක් කඩනකොට මේකේ දොර විවෘත වුණා. ඒක හන්ද මං එළියට ආවා. ඉතින් උඹ නෙමෙයිද මාව බේරගත් එක? අනේ බහිරව උන්නේ අයියේ. මම එහෙම දෙයක් හිතලා කරේ නෑ. මම දන්නෙත් නෑ. ඔබ මෙතන ඉන්නවා කියලා. නැත්නම් මම මීට කලින්ම ඇවිල්ලා ඔය හාල්මැස්සෝලු 7ක් කඩලා මොනිටස් කරගන්නවනේ. මල්ලි ගිහිල්ලා පැය භාගයක් විතර වුණා. මේකට මොකක් හරි කරදරයක්වත් වුණාද බන්දා? මමත් නැගිටලා යන්න ඕනේ බලන්න. මොනවා වුණත් ඒක මගේ මල්ලිනේ. මල්ලියේ උඹ කොහෙද ඉන්නේ? මම මේ උඹ හොයාගෙන ඇවිල්ලා ඉන්නේ. උඹ කොහෙද ඉන්නේ මල්ලියේ? උඹ හිතලා හරි නොහිතා හරි මාව බේරගත්තනේ. ඉතින් දැන් මේ නිදහනේ අයිති උඹට. උඹයි අයියයි සතුටින් හිටපන්. එහෙනම් මම දැන් ඕන් අතකුදහන් වෙනවා. බහිරව උන්නයි. ඔහෙටත් බොහෝම ස්තුතියි. බොහෝම පින්. අයියේ ඔබ ඔය කෑ ගහන එක මට ඇහෙනවා. ඔබ අඳෝනා නොදී හිමින් සිරුවේ වරන්කො මෙහෙට. මගේ මල්ලියේ උඹ හොඳින් ඉන්නවා. මම බය වුණා බං උඹට කරදරයක් වෙලා කියලා. කරදරයක් නෙමෙයි බං අයියේ. අපිට ලොකු වාසියක් වුණා. මම මෙතන හාල්මැස්සෝලු 7ක් කඩනකොට අන්න අර ගල්දොර විවර වුණා. ඒකල්ලා ඒකේ ඉන්න බහිරවයා ඇවිල්ලා ඉවර වෙලා මේ ගල්දොර ඇතුලේ තියෙන නිදහනයක් මට පෙන්නුවා බං. ඒකලා ඕ චුත වුණා. අපිට ඉක්මනට මේ නිදහනේ අරගෙන යන්න කිව්වා බං අයියා. අයියේ එතෙක් බරට රත්තරන් අපිට තියෙනවා අයියේ අපිට තියෙනවා. හනික යමන් මල්ලියේ ඇතෙක් බරට රත්තරන් අම්මට පෙන්නාලා පිහමදාමත් සතුටින් ඉමුකෝ මල්ලියේ හනික යමන් මල්ලියේ. ආයිබෝන් දුවේ පුතේ. ඉතින් ඔයාලාද අපේ කාටුන් එක බලලා මොකක්ද තේරුම් ගත්තේ? බලන්නකෝ හාල්මැස්සෝලු 7ක් කඩපු මාම කෙනෙකුට නිධානයක් හම්බ වෙනවා. ඉතින් ඔයාලගේ ජීවිතවලත් අහම්බෙන් ඔයාලා හිතන්නේ නැති එක දේවල් ඔයාලගේ ජීවිතවලට හම්බ වෙනවා. අන්න ඒ දේවල් හම්බුණාට පස්සේ අපි සතුටු වෙනවා වගේම මේ දේවල් පාවිච්චි කරන්න කොහොමද කියලා අපි දෙවෙනි කාටුන් එකෙන් කියනවා. ඉතින් අපේ කාටුන් එක හොඳයි නම් අපිව subscribe කරන්න. ඒ වගේම ඔයාලගේ අදහස අපිට කමෙන්ට් කරන්න. ස්තුතියි. ගිහිල්ලා එන්නම්.